සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව ආදරණීය නේරංජන. මොකද ආදරණීය නේරංජන. ඔව්. ඔයා මට කලින් කිව්වා නම් ඒක ලස්සනට ගන්න ඕන ආයේ මුලින් ඉඳන් ගමුද? හරි. සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව ආදරණීය නේරංජන. ආදරණීය නේරංජන. ආදරණීය නේරංජන. ආදරණීය නේරංජන. හොඳයි මරු. ඔන්නේ එක ගෑනු ළමයි කිටියා යාගේ නම නේරංජන. එයා යාළුවලා හිටපු පිරිමි ළමයාගේ නම ප්‍රියදර්ශන. ඉතින් අර ප්‍රියදර්ශන කියලා කියන්න අමාරුයි නේ නිතරම. එයාට ආදරයට කිව්වේ ප්‍රියා කියලා. හරි. එහෙම කියනවනේ. ඉතින් දැන් මේ ප්‍රියා කියන කෙනයි නේරංජනයි දෙන්න ටිකක් ආදරෙන් පොඩ්ඩක් කාලයක් තිස්සේ කියන්නේ අවුරුද්දක් විතර. ටිකක් ආදරෙන් දිදී කොහොමද? ආදරේ නමුත් අර තාම වෙන්නේ පොඩ්ඩක් තාම දෙන්නටම පොඩ්ඩක් තියෙනවා පොඩි ලැජ්ජ බය ගතියක් තියෙනවා. මෙව්ව එකක් තියෙනවා. ඒ දෙන්න දැන් ඔන්නේ කතා කර ඉන්න තැනකට අපි යනවා. හරි නෑ නේද ඒක? හයි. ඒ ජෝඩු කතා කර ඉන්න තැනකට ආදර කර හරි නෑ අපි හරි. නේද මේක නිකන් අපි අර නාට්‍යයට අපි එන්නේ. නාට්‍යය තමයි මම දන්නවා ඇත්තට යනව නෙවෙයි. නමුත් හරි නෑ නේද දෙන්නේ පුද්ගලික දේවල් කතා කර හිටද ඒක හරි නෑ කියලා අපිට නොයා ඉඳ බෑනේ නාට්‍යෙන් එක කරන්න එපයි දැන්. ඉඳ අපි යන්. ප්‍රියා නේරංජන ඔය මොනවද කල්පනා කරන්නේ? මං කල්පනා කරේ නේරංජන දැන් අපි දැන අඳුරගෙනත් අවුරුද්දක් විතර වුණානේ. තාම මාසෙක 11යි දවස් 8යි. ඔව් ඉතින් දවස් 9 යනවා. ඉතින් තව දැන් මාසෙක්ම ගියා තේරෙන්නේ නැහැ මොකුත් කරේ නෑනේ. කහ දුණා විතරයි. මේ එහෙම නෙවෙයි නේරංජන. මේ අපි මං අම්මටත් කිව්වා. නරකද අපි මේ දින 100 ඉවර වෙන ඉස්සෙල්ලා කසාද බැන්දොත්. ගාන තඩු කොල්ල තියෙන එකේ. එහෙම නෙමෙයි. මම ඔයාට පොඩි කාරණාවක් කියන්නද? මොකද්ද? බලන්න ප්‍රියා ඔයාගේ විදිය. ඔයා මගේ යාළුවන්ට මම කොහොමද ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලවත් දෙන්නේ? ඇයි කියලා අහන්නේ ඔයාට කිසි පිළිවෙලක් නැහැ නෝගේ රැවුල බලන්න. රැවුල බවාගෙන මෝන පුරහම නාක මිනිහෙක් වගේ. අවුරුදු 28ක 29ක කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? ඉතින් මම රැවුල කපන්නේ. කොන්දි වවාගෙන නෑ ඉතින් මං අර රැවුල වවාගෙන හිටියේ මුල් ඇඳුම අඳින්න වුණත් රැවුල තියෙනකොට ඒක පොඩි ගතියක් තියෙනවනේ. ඒ වුණාට මං ආසනේ රැවුලයි කොන්දි අනිත් කොයා අඳින හැටි බලන්න කොල්ලෙක් වගේද කියලා වයසක මිනිහෙක් වගේ බෙල්ට් එකක් දාලා පප්පා සපත්තු දෙකක් දාලා අනේ මං කොහොමද ප්‍රියායම් කරන්නේ? දැන් සපත්තු දෙකද මූලික ප්‍රශ්නේ? ලොකුම ප්‍රශ්නේ ඒක තමයි. දැන් හරිනේ. මොකද ඒකද? සපත්තු ගලවලා එලට මිසි කරා නේද? සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව ආදරණීය නේරංජන. ආදරණීය නේරංජන. ආදරණීය නේරංජන. ආදරණීය නේරංජන. මොකක්ද කරන්නේ? කනවනේ ඒක. කනවා කියන්නේ අතක මුල් දෙකම කියන්න එපා දිගට දිගේ. ඒක. ඉතින් එහෙමනේ අතරක් තියෙනවනේ. අතරක් තිබ්බට මේ හැමදේම හතර කියලා නාට්‍ය කරන්නේ කොහෙද? දැන් ඔන්න දෙන්න ඉන්නවා. ඒ කියන්නේ නේරංජනයි ප්‍රියයි දෙන්න. ඔන්න ඒක තේමා ගීතේ වගේ ඒක කියන්න දෙන්න ඒක. තේමා ගීතේ. මොකද තේමාව මොකද? දැන් තේමා ගීතේ වගේ ඒක දැන් හරියන්නේ නැද්ද ඒක? අනි මේ ඔය සතු මෙගා නාට්‍ය වල වගේ සින්දුවෙන් ටිකයි දාලා බොරු කරලා ටෙලිෆෝන් කෝල් වලින් අදලා එහෙම නාට්‍ය කරන්න බෑ. මේවා ලස්සනට කරන්න ඕනේ. එහෙම තමයි ඩියුරේෂන් අදාගන්නේ. විනාඩි 3ක සින්දුවක් කියන්නේ සමහර නාට්‍ය වල. මේ එහෙම ඩියුරේෂන් හදන්න බෑ අපිට. අපි නාට්‍ය කරන්න ඕන පුළුවන් තරම් හරියට. ඔයනේ දැන් දෙන්න ඉන්න. කවුද මේ? මම. ඔයාගේ ප්‍රියා නේරංජන. ප්‍රියා? ඕනේ මොකද්ද මේ රැවුලට කරගෙන තියෙන්නේ?
ඔයා කිව්වනේ මගේ රැවුල වවාගෙන මම නිකන් නාකිමිනියෙක් වගේ කියලා. මම කොල්ලෙක් වගේ රැවුල කැපුවා. ඉතින් කොල්ලෙක් වගේ ඉරිදි කපලා තියෙන්නේ මොකද? දිල්ෂාන්ගේ වගේ කැපුවා. දිල්ෂාන්ගේ වගේ? මේවනේ දිල්ෂාන්ගේ ඉරිදි මන්ද ඔයාට කොල්ලෙක් වගේ කපන්න කිව්වා මම දිල්ෂාන්ගේ වගේ කැපුවා. ඔයාට පිස්සුදානේ. හයි? දිල්ෂාන්ගේ ඔයාටත් වඩා වැඩි මම දැන් 35 වෙනවා. මොනවා කියන්නේ මන්දන්නේ? ඈ? ඔව්. කියන දිල්ෂාන්? නැත්තම් ඔව් 35 කියලා හිතේ. මං හිතුවා ගාන ගයිල්ලට 25 30ක් ඇති කියලා. ඒක කියන්නේ ඒ උනාට වයසයි. මොකද අනේ කොන්දි බලන්න ඒ පාඩ කොන්දේට අද කියන කොන්දේ කැපුවානේ බබා. කොන්දි කැපුවට ඔයාගේ අර හේරත් වගේ තැනතන ඉදිලානේ. මොනවද මන්නේ? බොහෝ පේනවා ඒක. පේනවා ඒකනේ. ඒක මොනාරි පාට ටිකක් ගන්නද? ඉතින් කොන්දේ මොන හරි ගා ගන්න පුළුවන් අනිත් එක දැන් මුල් ඇඳුම් අඳිනකොට ඔටුන්න දැම්මම කොන්දේ පේන්නේ නෑනේ නේ රංජනා. අපි බඳිමුකෝ. මන්දින්නේ ඉස්සෙල්ලා කොච්චර දේවල් තියෙනවද අනේ කරන්න ප්‍රියා. මොනවාද කරන්න තියෙන්නේ හොරු අල්ලන්නද? ඒකට කෙරෙන පාටක් නෑනේ නේ රංජනා. මොකක්ද කියන්නේ මන් දන්නේ ඔයා නම් හැමතිස්සෙම වියලු කරන්න තියාගන්න ඉබ්බා. බලන්න මං කොහොමද අපේ ගෙදරට ගිහලා ඔයාගෙන කියන්නේ. අය මොකද කියන්න බැරි කටින්නේ කියන්නේ. කටින් කියන්නේ ඔයාගේ ජොබ් එක බලන්නකෝ. අපේ අයියා බෑන්ඩ් අපේ අක්කා. මගේ අක්කි බෑන්ඩ් කාවද? ඔයාගේ අක්කා බෑන්ඩ් මන්ත්‍රී කෙනෙක් මිනිහා ඉතින් දැන් නියෝජ්‍යමටි කෙනෙක්. ඉතින් ඒ වයිටින් ඒ ආන්දු මාරුවෙත් තින්දනේ. ආන්දු මාරුවෙත් අක්කා නියෝජ්‍යමටි කෙනෙක් බෑන්ඩලා. මම නිකන් රැඩිකල් ස්ටාෆ් එකක් කෙනෙක් බඳින්න කියලා කිව්වොත් කොහොමද අපේ ගෙදරින්? හරි මම මේව කරන්නම්. කොහොමද? හරි මේ මහචන්ද ඉවර වෙනකන් ඉන්නකෝ. මහචන්ද ඉවර වෙනකන් මොකටද? මම පළාත් සභාවකට ඉල්ලනවා. පළාත් සභාවකට ඉල්ලන්නේ? පළාත් සභාවට ඉල්ලලා ඉවරලා මේ මිනිස්සු දන ගස්සන්නද? මෙන්න මෙහෙලා ඉන්නේ. අජීවී ගුවන්විදුලි නාට්‍ය. අද කතාව ආදරණීයනේ රංජනා. ආදරණීයනේ අය ඕක කියන්නේ බා. දැන් දෙන්නගේ කතාවට අපි යමු. ඔන්න දැන් ඉන්නෝ මෙතන කවුද? ගෑනු ළමයා ආවිලා නේ රංජනා. පිරිමි ළමයා ප්‍රිය දර්ශන ආදරයට කියන්නේ ප්‍රියා. ඔන්න දැන් හම්බ වෙනවා. ප්‍රිය දර්ශනම හම්බ වෙනවා නේ රංජනාට. නේ රංජනා මොකද? නේ රංජනා අද නම් හොඳයි. කොන්ද ගාන්ට කළු කරලා රවුල කප්පලා. සපද්දෙක බලන්න. හොඳයිද? ලස්සනයි. රතු පාට සපද්දෙකට රතු පාට ටී-ෂර්ට් එක ලස්සනයි. රතු පාට ඔරලෝසුව. ගැලපෙනවා. දැන් නම් ඔයා හරි ලස්සනයි. එහෙනම් අපි වඳිමුකෝ ප්‍රියා. ප්‍රියා ඔයානේ මොකද ඔය දන්නේ? ඉතින් අපි වඳිමුකෝ නේ රංජනා. දැන් මේකයි අක්කි ඉන්නේ. අක්කි යාළුවනේ අර අයියා බැඳින්න ඉන්නේ දැන් බැඳන්නේ. ඉතින් යා බලන්න යාළුවට ලොකු ගියක් තියෙනවා යාට. ඉතින් දැන් බලන්නකෝ ලොකු ගියක් එක. ඉතින් ඒක තමයි ඔයා කියන්නේ යාගේ ලොකු ගේ අර ටීවී එකේ පෙන්නුවා කියලා. එයා ඉන්නේ මෙහෙමයි කියලා මමත් එහෙම පෙන්නන්න ගියක් හදාගන්න කියලාද කියන්නේ? ඉතින් ඔයාත් මමත් අක්කි වගේ හොඳට සැපට ඉන්නවට අපේ අම්මිලා කැමතියි. ඉතින් ඔයාත් ගියක් හදාගන්නකෝ. හරි මං ගියක් හදන්න පටන් ගන්න. හැබැයි පොඩි වඩුවක් කරන්න ඕන. මොකද්ද? අර මන්දිර බද්ද ගහන්නේ වර්ගාදි කීයට වැඩිද කියලා බලාගෙන ඉන්නවා. ඊට වඩා අඩි දෙක තුනක් අඩුවෙන් හදන්න. ජීවී ගුවන්විදුලි ආදරණීයනේ රංජනා. ආදරණීයනේ රංජනා. ආදරණීය. ඇති යනි ආදරණීය. ඔන්න දැන් අද කතාව ආදරණීය නේ රංජනා කරන්න දෙන්නේ නෑනේ. ඒක ග්ලැමර් එකක් එන විදියට. ඔය නිකන් අර පරණ රේඩියෝ නාට්‍යකාරයෝ වාගේ ඔය කීය දෙබස් කියන්න තමයි හදන්නේ. ඔන්න දැන් දෙන්න ආයෙත් නම් වෙලා දැන් කතාව. මේ කොහොමද ගෙයිවද? ගෙයි වැඩ ටික නම් කරේගෙන මේ ඔයාගේ වර්ගාදි ගාන හරි නේද? වර්ගාදි ගාන මම බලලා මං කොහොමද කෝකටත් 10ක් අඩු කරා. දැසෙත් එකෙන් බැලුවා. මම ඔය ගානට වඩා වර්ගාදි 10ක් අඩු කරා. කියන්න බෑනේ බාසුන්නට වැරදිලා. පොඩි මේ පිළිකණු කෑල්ලකට සිමෙන්ති දාලා ඒක අහුරත් ඒව. අඩු කරා කොයි එකද කියන්න බෑනේ. වටේට පඩිය වදින කොටත් ඒක මැන්නොත්. ඔයක තමයි. අද මන්දිර බදු ගන්න මට සල්ලි නෑ ඒකයි. හොඳයි වගේ අකදනික මේ ගියහදලා ඉවරලා නේද? අදී ෂෝක් අනේ. අපි වඳිමු. බඳින්න කියන්නේ මේකනේ ප්‍රියා.
දැන් බලන්නකෝ අපේ අයියලාට එහෙම ඔක්කි බඳින්න යන්නේ බැන්දි. බැන්දි කියන්නේ එන්ගේජ් වෙනා විතරනේ ඉත කියන්නේ බැන්ද කියලා. අයියේ කියන්නේ නැති කියන්න බැරුව ඇති. ඒ අයියට ඉතින් බලන්නකෝ යාට හොඳ වාහන තියෙනවා. අපි ඉතින් ඔයා තාම බයික් එකෙන් යන්නේ. එයාට මොකද? එයා නියෝජ්‍ය ඇමති වෙච්චි. හරිද? එයාට ඉතින් ඒ අමාත්‍යාංශ වල රජෙන් වාහන හම්බෙනවනේ. අපේ අයියා එහෙම කරන කෙනෙක් නෙමෙයි. එයා රජේ වාහන එකක්වත් ගන්න නැහැ කිව්වා. ඒ දුන්නු ගියේ ගන්නෙත් නෑ කිව්වා. දැක්කේ නැද්ද? එයා පත්තරේ දැම්මා. ඒ ඔක්කොම වාහන ඔක්කොම බාර දෙනවා. ඊවල ඔක්කොම බාර දුන්නා. අපි හොඳ අයියා. එතකොට එයා වාහන ගන්නෑ. අයියාද ඔය දැක්කේ නැද්ද ටීවී එකේ කිව්වා මම මේ අහිංසක ජනතාවගේ සල්ලි වලින් ඔය මේ ලොකු වාහන අරගෙන පදින්නේ එහෙම කරන්නේ නැහැ කියලා කිව්වා දැක්කේ නැද්ද? ඔව් මම දැක්කත් කියලා නම් තියෙනවා. අනිත් එක යාදි හොඳයි. එයාට ඔය Prado Montero, Pajero, BMW, Benz, Volvo ඒවා යන්නේ අතමාරුවක් නේ. එතකොට එයා දැන් ඔය යන්නේ මොකේද? එයා යන්නේ මොකද්ද මේ හමරද මොකද්ද ඒක? හමරද මොකද්ද ඒකද යන්නේ? අජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව ආදරණීය නිරංජනා කියන්නේද? එපා. ඔන්නේ දැන් ආදරණීය නිරංජනයි ප්‍රියයි දෙන්න ආයමත් හම්බෙලා ඒ දෙන්නගේ ජීවිතය ගැන තමයි කතා කරන්නේ. නිරංජන මොකද? දැන් ඉතින් අපිට බදින්න බාධාවක් නැහැනේ අපි බඳිමුද? ඔව් ඉතින් අද ගේ තියනවා දැන් අලුතෙන් ගත්ත කායික තියනවා. ජොබ් එකත් ඉතින් ප්‍රොමෝට් කරන එක්සෙන්ස් ටික කරලා ඔක්කොම තියෙන තමයි පෙනුමත් ලස්සනේ වුණාට ඉතින් ඔයගොල්ලන්ගේ තාම පවුල ටික ප්‍රශ්න තියෙනවානේ. මොනවාද පවුල ප්‍රශ්නයක් නැහනේ. අනේ ප්‍රියා නංගිලා දෙන්න ඉතින් ඉන්නවා. නංගිලා දෙන්න පවුලේ බර ඒකට මොකද කරන්නේ? ඒක හරියයි කොහොමද මාසයක් දෙකක් යනකොට. ඒ කියන්නේ මං ඒ දෙන්නම ජිම් එකකට දැම්මා. දැන් ඒගොල්ලෝ ඇරොබික්ස් කරනවා එක්සර්සයිස් කරනවා බර අඩුවේ. ඔන්නේ බීඩු කරනවා. විහිම එක නෙමෙයි මං කියන්නේ. දැන් බලන්න අපි අක්කි බඳින්නේ බඳපු අයියා. ඔය එමති අයියා නියෝජ්‍ය එමති අයියා. එයා නම් හරි ලක්කියානේ. ලක්කි නෙමෙයි ආගෙන වෙන මොකද්ද නේ? එයා මං කිව්වා නියෝජ්‍ය එමති උනා ඉතින් දැන් අනේ ලබන මාසේ නංගිලා දෙන්න එක දවසේ වෙඩින්නේ කරගෙන කසාද බන්දලා දෙනවා. ඔක්කොම එයා කරන්නේ. ඒක හොඳ මිනිහා දැස්සිය. ඇයි? ඒක හොඳයි නංගිලා දෙන්නම් මේ වෙලාවේ බන්දලා දෙන එක නියෝජ්‍යමති වෙලා ඉන්න වෙලාව. ඒ මොකද දේශිනේ ඉතින් ඒ කටයුතු කරගන්න ඉතින්. මොනවාරි දෙයක් කියන එක. හැදයන් නෙමෙයි ඉතින් නියෝජ්‍යමති කෙනෙක්ගේ නංගිලා බඳින්න කවුද අකමැතිනේ. මේ වෙලාවේ කල්පනා කරලා ටක් ගාලා මේ මාස දෙක ඇතුළත කරන එක හොඳයි. ඒ මොකද? කියන්න බෑනේ ඉතින් දින 100න් පස්සේ වදිකටම තියෙයිද කීද? ජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව ආදරණීය නිරංජන. අරියාදුවට කියන්නේ මොකද්ද? අරියාදුවට කියන්නේ ලස්සනට කියන්නේ. එපා ඔය නිකන් කියන්නේ. කියන්නේ. ආදරණීය නිරංජන. ඇති. ඉවරයි. ඔන්න දැන් ආයමත් හම්බ වෙනෝ ප්‍රියයි මෙයි කවුද නිරංජනයි. නිරංජනා දෙන්න ඔන්න ආය හම්බෙලා කතා කරනවා. ප්‍රියා කොහෙද යන්නේ? මං ඔයා මේ අමතන හොයන ඔයා මෙතනනේ. මං ඔයා එනකන් ගොඩාක් කියලා බලන් හිටියා. ඔයා මං එනකන් කල්පාන්තියක් හරි බලාගෙන ඉන්නෝ කියලා මං දන්නවා නේද රංජන. මොකද? දැන් ඔයා හරි හොඳයි. ඔයා ලස්සනයි. ඔයාගේ ඔක්කොම හරි නංගිලා දෙන්නත් බන්දලා දුන්නා. ඔක්කොම හරි. එහෙනම් අපි බන්දිමුද නේද? අපි බන්දිමු ප්‍රියා ඒ වුණාට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තවත් මොකද්ද තියෙන ප්‍රශ්නේ නේද අන්තනා? දැන් බලන්නකෝ දැන් අපි කවදා හරි දැන් ඔයා රස්සාව තියෙනවාට හොඳ දේ ඔක්කොම තියෙන ප්‍රොමෝෂන්ස් ඔක්කොම තියෙනවා. ඒ වුණාට ඔයා කවදා හරි රිටයර් වුණාට පස්සේ අපිට ජීවත් වෙන්න විදියක් තියෙයිද? ඔයාට මේ කාර් නම් මනම් ඔක්කොම මේන්ටේන් කරා මාවත් බලාගෙන ඉන්න පුළුවන් වෙයිද? අපිට බබාලත් හම්බ වෙයිනේ. මං ඒකට පෙන්ෂන් එකක් ගත්ත බැංකුවකින්. අර ගෙවලා ගන්න තියෙන්නේ. එහෙම නෙමෙයි පෙන්ෂන් එක කීයද? එහෙම නෙමෙයි අපි බිස්නස් එකක් පටන් ගන්නකො මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නකො. බිස්නස් පටන් ගන්නවා කියලට එහෙම එකපාරට බිස්නස් පටන් ගන්න පුළුවන්. වල් මාර කතානේ කියන්නේ. මාර කතා කියන්නේ එකපාරට පටන් ගන්න බෑ නම් අපි අක්ක බඳපු අයියා පටන් ගත්ත බිස්නස් එකක්.
තංගාලා. කවුද? අපේ අර නියෝජ්‍ය ඇමති අයියා. ඒක තමයි පත්තරේ තිබුණා අයියා විශ්වාස එකක් මොකද පටක් ගන්න යනවා කියලා. ඔය ඉතින් අයියාට විශ්වාස එකක් පටක් ගන්න ඉපයි දැට කොහොමද ඉස්සරහට වැඩ කටයුතු කරන්නේ? ජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව ආදරණීය නිරංජන. දැන් මේ ආදරණීය නිරංජන ඉන්නෝ දැන් බොහොම හොඳින් ඉන්නවා. දෙන්න දැන් ඔන්න හරි ඉතින් ඔක්කොම මගේ දැන් හරිනේ. ඔය දෙන්න අම්බුන. ප්‍රියා දැන් මට කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රියා. ඒක තමයි නේද? මම මේ ඔයාට කාරණාවක් කියන්න කියලා ආවේ. ඉන්නකො ඉස්සෙල්ලා මගේ එක කියන්න. නෑ මම මගේ එක කියලා ඉන්න සමහරවිට මගේ එක කිව්වට පස්සේ ඔයාගේ එක වැඩක් නැති වෙන්න පුළුවන්. අනේ එහෙම නෙමෙයි මං කියන එක අහන්නකෝ. දැන් ඔයා නෑ ඔයාට තේරෙන්නේ මගේ එක මං ඉස්සෙල්ලා කියන්නම්. මගේ එක මං කියනකන් චුට්ටක් ඔයාගේ එක වැඩක් නැති වෙයිද නෑ මගේ එක. දැන් ඔයා ලස්සනයි ඔයාට වාහන තියෙනවා ඔයාට ජොබ් එක හොඳයි ඔයාට ලස්සන ගියක් තියෙනවා නංගිලාගේ ප්‍රශ්න ඉවරයි පවුල් බල ඉවරයි බිස්නස් එක කුත්තය පටන් ගත්තනේ ඔක්කොම හරිනේ දැන් ඉතින් ඔයා හරි සම්පූර්ණ කෙනෙක් නේ ඉතින් මං කිව්වා මං දැන් මගේ එක කියන්නේ කොහෙද මට බිස්නස් එකකුත් තියෙනවා ගේකුත් තියෙනවා නංගිලත් කසාද බැඳ පවුල් බරකුත් නෑ කොන්දෙත් කැපුවා රවුලත් කැපුවා ඇඳුනුත් හඳින විදිය ඔක්කොම වෙනස් කරලා ලස්සනයි ජිම් එකට ගියා ඔක්කොම හරිනේ දැන් ඉතින් මං කල්පනා කරා මම මොකටද නියෝජ්‍ය ඇමති කෙනෙක් බැඳපු අක්කා කෙනෙක්ගේ නංගිව කසාද බදින්න කියලා අපේ අම්මලා මට ඇමති කෙනෙක්ගේ දුවක් ලෑස්ති කරලා නේ තියෙන්නේ